හරි පුතේ. යනවා අද අපේ ප්‍රැක්ටිකල් එක තමයි මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය සෙවීම. අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා කැලරි මීටරය උෂ්ණත්වමානයක් ඕනි ජලය ඕනි මන්තය ඕනි කුමාල ජනකය ඕනි කුමාල හබකය ඕනි තෙපාව ඕනි බන්සන් දාහකය ඕනි ඇස්බැස්ටස් තිරයක් ඕනි. අපි බලමු එකින් එක මොනවද මේවයින් කරන්න කියලා. හරි මාතෘකාව දාගන්න මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ වීගූතා සෙවීම කියලා අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් දාගන්න බලන්න. කැලරි මීටරය උෂ්ණත්වමානය ජලය මන්තය කුමාල ජනකය චුට්ටක් අලුත් කෙනෙක් කුමාල හබකය පොඩ්ඩක් අලුත් කෙනෙක් තෙපාව බන්සන් දාහකය ඇස්බැස්ටස් තිරය. හරි ඔන්න ඔය ටික දාගන්න බලන්න ඉක්මනට. හරිනේ ඇති වෙලාව. හරි ඊළඟට මෙන්න අපිට රූපය තියෙනවා. මෙන්න රූපය. හරි රූපය බලන්න ඇටවුම් ටික මෙන්න මේ කෙලවරෙම තියෙන ආරක්ෂක නලයක්. මෙන්න මේ ඇටවුමට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කුමාල ජනකය කියලා කියන්නේ පුතේ. මේ දින තෙපාව මේ දින තෙපාව ඔය දින තෙපාව උඩ මෙන්න මේ ඇටවුම තියෙනවා. ඒකේ වතුර පුරවලා තියෙනවා. පහලින් බන්සන් 1000කය දාලා තියෙනවා. ඊට පස්සේ ඒක ආරක්ෂක නලයක් තියෙනවා. බලමු යා මොකද්ද කරන්න කියලා. ඊළඟට දැන් මේ ඇතුලේ තියෙන වතුර ටික රත් වෙද්දී මේක ඇතුලේ කවුරු හැදෙන්න පටන් ගන්නවද පුතේ? හුමාලය හැදෙන්න පටන් ගන්නවානේ. හරි. මේක ඇතුලේ හුමාලය හැදෙන්න පටන් ගන්නවා. මේක ඇතුලේ මෙහෙම හුමාලය හැදෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය හුමාලය මොකක් වෙයිද? මෙන්න මේ නලය තුලින් මොනවා වේද? ගමන් කරයි. ඒ නලය මොනවද දාලායි තියෙන්නේ? තාප පරිවාරක දාලා තියෙන්නේ. හරි. එතකොට මේ පැත්තේ ආරක්ෂක නලය තියෙනවා, කුමාල ජනකය තියෙනවා, ජලය තියෙනවා, තෙපාව, බන්සන් 1000කය මේ හුමාලය ගමන් කිරීමට හදලා තියෙන නලය තාප පරිවාරක වලින් ඔතලා තියෙනවා. ඒක මොන බටයක්ලුද? වීදුරු බටයක්ලු. ඊට පස්සේ කුමාල හබකය තියෙනවා. මෙන්න සුපුරුදු දේවල් ටික කැලරි මීටරය තාප පරිවාරක ආධාරක ඊට පස්සේ මන්තය මෙන්න උෂ්ණත්වමානය ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරි ඔන්න අපි ඇටෝම සකස් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට වෙන දේ සරලව පැහැදිලි. හුමාල ජනකය තුලින් හුමාලය නිපද වෙනවා. ඒ නිපද වෙන හුමාලය වීදුරු බටේ දිගේ ගමන් කරලා කාට එනවද? හුමාල හබකයට එනවා. එතනින් යාට විස්තර ටික අපි කතා කරමු. පින්තූරය දාගන්න. පින්තූරය දාගන්න.
හරි නේද වැඩි? ගොඩනේ. හරි. දැන් අපි ඔන්න ක්‍රමයට යන්. මාතෘකාව දාන්න. ක්‍රමය පාලින් දාගන්න. ක්‍රමය මොකද්ද කරන්න කියලා බලමු. ක්‍රමය ලියන්න. උමාල හබකයේ නලයෙන් ඒ කියන්නේ මෙන්න මේ නලය පුතේනේ. උමාල හබකයේ නලය කියන්නේ මේ නලයනේ. දැන් මේ උමාලේ නැවා ඒ ටික ඇවිල්ලා උමාලේ හැවිල්ලා මෙන්න මෙහෙම වෙනවා. මෙන්න මේ නලය තුලින් එනවා. හරි. උමාල හබකයේ නලයෙන් හොඳින් උමාලය පිටවන අවස්ථාවේ උමාල හබකයේ නලයෙන් හොඳින් උමාලය පිටවන අවස්ථාවේ ජලය සහිත කැලරිමීටරයේ උමාල හබකයේ නලයෙන් හොඳින් උමාලය පිටවන අවස්ථාවේදී ජලය සහිත කැලරිමීටරයේ ආරම්භක උෂ්ණත්වය මැන ජලය සහිත කැලරිමීටරයේ ආරම්භක උෂ්ණත්වය මැන උමාලය කෙලින්ම ජල පෘෂ්ඨයේ වදිනසේ සකස් කරගන්න. උමාලය කෙලින්ම ජල පෘෂ්ඨයේ වදිනසේ සකස් කරගන්න. දැන් හිතන්න මේ අවස්ථාව එකපාරට එළඹෙන අවස්ථාවක් නෙවෙයි. වතුර හොඳට නටන්න පටන් අරන් හොඳින් උමාලය ජනනය වෙලා මේ නලය තුලේ ඇවිල්ලා මේ නලය තුලින් මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මේකෙත් මෙහෙම වෙලා මෙන්න මෙහෙම හොඳින් උමාලය පිට වෙන අවස්ථාව තමයි ඔය කතා කරන්නේ. හරි. ඒක මේ ඇටවුම සකස් කරපු ගමන් එන අවස්ථාවක් නෙවෙයි. ඒකට යම් කාලයක් ගත වෙන්න ඕන. අන්නේ වෙලාව ජලය සහිත කැලරිමීටරයේ ආරම්භක උෂ්ණත්වය මැන උමාලය කෙලින්ම ජල පෘෂ්ඨයේ වදින විදිහට අල්ලන්නලු. හරි. ජල පෘෂ්ඨයේ වදින විදිහට අල්ලන්නලු. දැන් මතක් කරන්න හානිපූර්ණ ක්‍රමය මතකයිනේ. දැන් උමාලය ඇවිල්ලා ජලයේ උෂ්ණත්වය මොන වෙනවද? උමාලය ආවට පස්සේ ජලයේ උෂ්ණත්වය මොන වෙනවද? වැඩි වෙනවනේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ආරම්භයේදී ජලයේ උෂ්ණත්වය මොන ආගයක තියාගන්න ඕන? අඩු ආගයක තියාගන්න ඕන. හරි. ඒ ක්‍රමය මතකයි. හරි. හානිපූර්ණ ක්‍රමය කියලා අපි කිව්වේ. දැන් ලියමු. ඊළඟ පොයින්ට් එක. කාම්බර උෂ්ණත්වයට වඩා යම් අංශක ගණනක් අඩු උෂ්ණත්වයකදී කාම්බර උෂ්ණත්වයට වඩා යම් අංශක ගණනක් අඩු උෂ්ණත්වයකදී කාම්බර උෂ්ණත්වයට වඩා යම් අංශක ගණනක් අඩු උෂ්ණත්වයකදී උමාලය යැවීම ආරම්භුවේ නම් කාම්බර උෂ්ණත්වයට වඩා යම් අංශක ගණනක් අඩු උෂ්ණත්වයකදී උමාලය යැවීම ආරම්භුවේ නම් ඒ හා සමාන අංශක ගණනක් කාම්බර උෂ්ණත්වයට වඩා වැඩි වූ විට එහා සමාන අංශක ගණනක් කාම්බර උෂ්ණත්වයට වඩා වැඩි වූ විට උමාලය යැවීම නවතා ජලය හොඳින් මන්ථනය කර උමාලය යැවීම නවතා ජලය හොඳින් මන්ථනය කර අවසාන උපරිම උෂ්ණත්වය මැනගන්න. පැහැදිලි නේද අපි කරන විදිහ? හරි. දැන් උමාලයේ එද්දී මේක හොඳින් මන්ථනය කරලා උමාලය ටික වතුර ඇතුලේ මොනවා කරගන්න ඕනිය? දිය කරගන්න ඕනි. හරි. නිකන් බලන් ඉඳලා බෑ උමාලයේ එද්දී. හරි. කොහොමද දැන් කරන්නේ? අපි දන්නවා උමාලයේ ආවට පස්සේ ජලයේ අවසාන උෂ්ණත්වය වැඩි වෙනවා.
හානිපූර්ණ ක්‍රමයට යන්න නම් අපි වැඩේ පටන් ගන්නේ කාමර උෂ්ණත්වයට වඩා යම් ගණනක් අඩුවෙන් ඊට පස්සේ එයා සමාන ගණනක් කුමාලයාවට පස්සේ මොන වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕන. ඒ විදිහට ඊළඟට මෙන්න දත්ත ටික පුතේ. මෙන්න අපේ දත්ත ටික. කමු දත්ත ටික. දත්ත ටික. දත්ත ටික. කැලරි මීටරය දන මන්තේ ස්කන්ධය. කැලරි හිස්නේ. කැලරි මීටරය දන හිස්. කැලරි මීටරය දන මන්තයේ ස්කන්ධය. කැලරි මීටරය දන මන්තයේ ස්කන්ධය M1. ඊට පස්සේ කැලරි මීටරය දන ජලය දන මන්තයේ ස්කන්ධය. මන්තයේ ස්කන්ධය. ඔක ගමු M2. ජලයේ ආරම්භක උෂ්ණත්වය. ජලයේ ආරම්භක උෂ්ණත්වය. ජලයේ ආරම්භක උෂ්ණත්වය T1. අවසාන උපරිම උෂ්ණත්වය. අවසාන උපරිම උෂ්ණත්වය. අවසාන උපරිම උෂ්ණත්වය T2. ඊට පස්සේ ජලය දන හිමාලය දන කැලරි මීටරය දන මන්තය. ඔන්න ඔය ඔක්කොගෙම ස්කන්ධය. ඒක අපි ගමු M3 කියලා. හරි. M3 කියලා ගමු. ඔන්න අපිට අවශ්‍ය මොනවා ටික තියෙනවද? දත්ත ටික තියෙනවා. මේ ටික දාගන්න බලන්න. දැන් අපේ ටාගට් එක මොකන්ද? වාෂ්පීකරණයේ වීවීගුතා සෙවීම. හරි. වාෂ්පීකරණයේ වීවීගුතා සෙවීම. හරි. හරිනේ. හරි. ඊළඟට පුතේ දැන් අපි යන්න බෑ ගණනය කිරීමට. දැන් අපි යන්න ඕනි ගණනය කිරීමට. ගණනය කිරීම. ගණනය කිරීම. ගණනය කිරීමට යන්න වෙනවා. දැන් මට කියන්න මෙතන මොකද්ද කතාව? කවුද උෂ්ණත්වය පිටක කවුද තාපය පිට කරේ? කවුද තාපය ලබා ගත්තේ? කවුද තාපය පිට කරේ? කවුද තාපය ලබා ගත්තේ? කවුද ලතා? ජලය දන කැලරි මීටරය තමයි තාපය ලබා ගත්තේ. හරි. අන පරිස්සමෙන්. අන්න ලතා. මේ පැත්තට ගමුකෝ ලතා. කවුද ලතා? ජලය දන කැලරි මීටරය පරිස්සමෙන් ගන්න ඕනි. ජලය දන කැලරි මීටරය ලබාගත් තාපය. ජලය දන කැලරි මීටරය ලබාගත් තාපය. කවුද තාපය පිට කරේ පුතේ? කවුද තාපය පිට කරේ? හිමාලය. ඒ කියන්නේ හිමාලය ජලය බවට පත් වෙනවා. 100 ජලය අවසානයේට ඉන්නේ කීය ජලය විදියටද? 100 ජලය අවසානයේට ඉන්නේ කීය ජලය විදියටද? T2. එහෙනම් හිමාලය 100 ජලය වෙනවා. 100 ජලය T2 ජලය බවට පත් වීමේදී තාපය පිට කරනවා. හරි. එහෙනම් ඔන්න අපි ලියනවා ලතා තමයි ජලය දන කැලරි මීටරය ලබාගත් තාපය. ඔව් පුතේ පිතා.
මෙන්න මම ලියනවා පිතා. මෙන්න මම ලියනවා කවුද? පිතා. පිතා තමයි CI සෙල්සියස් හිමාලය CA ජලය CI සෙල්සියස් ජලය බවට පත්වීමේදී පිට කළ තාපය ධන දැන් CA ජලය අවසානයේ ඉන්නේ කී ජලය වෙලාද? θ2 ජලය. එහෙනම් CI සෙල්සියස් ජලය θ2 ජලය බවට පත්වීමේදී පිට කළ තාපය හරි. දැන් අපි දත්ත ටික පරිස්සමෙන් ලියාගමු. හරි. මේ අහන්නකෝ. දැන් ජලයේ ධන කැලරිමීටරේ ලබාගත් තාපය ඕනි. කැලරිමීටරේ ස්කන්ධය කීයද පුතේ? m1. හරි. කැලරිමීටරේ විශිෂ්ට තාපධාරිතාවය මම මෙතනින්ම දාගන්නම්කෝ ඒක. cc කියලා ගන්නම්. cc කැලරිමීටරයේ වීතාදා. හරි. එහෙනම් කැලරිමීටරේ ස්කන්ධය කීයද? m1. විශිෂ්ට තාපධාරිතාවය කීයද? cc. එයා හිටියේ කීයද? θ1. දැන් ඉන්නේ කීයද? θ2. දැන් ඉන්නේ θ2. එහෙනම් ගත්ත හැකි නේද? මෙන්න m1 cc θ2 ඍණ θ1. ඔන්න කැලරිමීටරේ ලබාගත් තාපය. ජලය ලබාගත් තාපය පුතේ. ජලය ලබාගත් තාපය මේ කැලරිමීටරයයි මන්තයයි m1. කැලරිමීටරයයි ජලයයි මන්තයයි m2. එහෙනම් ජල ස්කන්ධය ගන්න m2 ගෙන් m1 මොනවා කරන්නයි තියෙන්නේ? අඩු කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න ජලය ලබාගත් තාපය m2 ස්කන්ධය m1 විශිෂ්ට තාපධාරිතාවය Cw කියලා ගන්න ජලය උෂ්ණත්වන්තරය θ2 ඍණ θ1ම තමයි. θ2 ඍණ θ1ම තමයි. මම පැත්තට මේවා කරේ නෑ. පහලට එකතු කරා ඈ. හරි. පැත්තට මේවා කරේ නෑ. පහලට එකතු කරා. හරි. ඒක ලේසිනේ. සමානයි. CI සෙල්සියස් හිමාලය CI සෙල්සියස් ජලය බවට පත්වීමේදී පිට කළ තාපය. හරි. ඔකට අපි කියන මොකක් කියලාද? ඔක තමයි පුතේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ. හිමාලයේ ස්කන්ධය හොයාගන්න බෑ මුලින්ම. හිමාලයේ ස්කන්ධය මෙන්න මේ ජලය කැලරිමීටරය මන්තය. ජලය කැලරිමීටරය මන්තය m2. ඒකට හිමාලයක් දාවට පස්සේ m3 වෙලා. ඒකට හිමාලයක් දාවට පස්සේ m3 වෙලා. එහෙනම් හිමාලයේ ස්කන්ධය m3 ඍණ m2. හරි. VV ගූතා අපි ගමු L. සෝරි විලයනය නෙවෙයි වාෂ්පීකරණය නේ. L. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ධන CI සෙල්සියස් ජලය θ2 ජලය. පුතේ මට කියන්න. දැන් හිමාලය ස්කන්ධය මේ ගානනේ. එහෙනම් හිමාලය කියන ජල ස්කන්ධය කීයද? ඒත් ඒ ගානමයිනේ. ඔන්න හිමාලය ස්කන්ධය m3 ඍණ m2. CI සෙල්සියස් ජල ස්කන්ධය m3 ඍණ m2. එහෙනම් මෙතනදී CI සෙල්සියස් ජලය θ2 ජලය මේ ස්කන්ධයමනේ. ඔය ස්කන්ධයමනේ m3 ඍණ m2 වතාවක්. දැන් වතුර CW ජලයේ විශිෂ්ට තාපධාරිතාවයනේ. CW වතාවක් 100 ඍණ θ2. ඇයි? එයාගේ අවසාන උෂ්ණත්වය කීය බවට පත් වුණාද? θ2 බවට පත් වුණා. ඉතින් පුතේ ඔයා දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ආව උක්ත කරගන්න තියෙන්නේ. L උක්ත කරගන්න තියෙන්නේ. L උක්ත කරගන්න තියෙන්නේ. මේ පදේ අරගෙන ගිහිල්ලා මෙතෙන්ට දාන්න m3 ඍණ m2 ගෙන් බෙදන්න තියෙන්නේ. හරි. දැන් අපි ඕනනම් L උක්ත කරගමු.
කොහොමද දෙන්නේ? හරි. මේ දෙන්න ඉන්නවා. L සමානයි M1 CC θ2 ඍණ θ1 ධන M2 ඍණ M1 CW θ2 ඍණ θ1 ඍණ මෙන්න මෙයා M3 ඍණ M2 M3 ඍණ M2 මෙයා වැඩි වෙන්න ඕනි CW C ඍණ θ2 C ඍණ θ2 මේ පදේ බෙදන්න ඕනි පුතේ කාගෙන්ද M3 ඍණ M2 ගේ M3 ඍණ M2 ගේ ඔන්න අපි ගණනය කිරීමට ආවා දාගන්න බලන්න පරිස්සමෙන් ගණනය කිරීම දාගන්න බලන්න පරිස්සමෙන් මෙන්න මෙතන ප්‍රවේශමෙන්ම කර යුතු දේ තමයි පුතේ මෙතන හිමාලය 100 හිමාලය 100 ජලය බවට පත්වීමේදී විතරක් නෙවෙයි තාපය පිට කරන්නේ. එතනින් හැදෙන 100 ජලය T2 ජලය බවට පත්වීමේදී තාපය මොන වීම සිද්ධ වෙනවද? පිටවීම සිද්ධ වෙනවා. හරි. ඊළඟට මේක හරිනේ. හරි. ඊළඟට පුතේ අපි දැන් මේකේ වැදගත් දේවල් ටික කතා කරමු. අපි මේකේ වැදගත් දේවල් ටික කතා කරමු. මේකේ වැදගත් දේවල්. පළවෙනි එක දාගන්න. පළවෙනි එක දාගන්න. ප්‍රශ්නයක් ඉදිරියට ලියාගෙන යමුකෝ. Q1 Q1 ආරක්ෂක නලයේ වැදගත්කම කුමක්ද? ඇයි මෙන්න මේ ආරක්ෂක නලයක් දාලා තින්නේ කියලා අහනවා. හරි. නලයක් බටයක් සිදුර තියෙනවා ඈ. ආරක්ෂක නලයේ වැදගත්කම කුමක්ද? එයාගේ වැදගත්කම තමයි පුතේ මෙන්න මේ හුමාල ජනකයේ තුල පීඩනය වැඩි වෙලා උණු ජලය පිටට විදින්න පුළුවන්. හරි. ඒකෙන් සිදුවන අනතුරු මොනවා කර ගැනීමද? වළක්වා ගැනීම. ලියමු. අද අපේ ප්‍රශ්නේ තමයි ආරක්ෂක නලයේ වැදගත්කම කුමක්ද? හුමාල ජනකයේ තුල පීඩනය වැඩිවීම නිසා හුමාල ජනකයේ තුල
පීඩනය වැඩිවීම නිසා උමාල ජනකය තුළ පීඩනය වැඩිවීම නිසා උණු ජලය පිටතට විදීමෙන් සිදුවන උණු ජලය පිටතට විදීමෙන් සිදුවන උණු ජලය පිටතට විදීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම. එතකොට මෙන්න මේ ආරක්ෂක නළය දාලා තින්නේ උමාල ජනකය තුළ පීඩනය වැඩි වෙලා උණු ජලය පිටතට විදීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම. ඊළඟට හුමාල හබකයේ ප්‍රයෝජනය කුමක්ද? මෙන්න මෙයාගේ ප්‍රයෝජනය මොකක්ද කියලා අහනවා. හුමාල හබකයේ ප්‍රයෝජනය මොකක්ද කියලා අහනවා. ලියමු. හුමාල හබකයේ ප්‍රයෝජනය සඳහන් කරන්න. හරි මෙන්න මෙයාගේ ප්‍රයෝජනය මොකක්ද කියලා බලන්න හදන්න පුතේ. දැන් බලමුකෝ මේ හොඳට තේරුම් ගමු. දැන් මේ ඇටවුමෙන් මේ ඇටවුම මම ඒක වෙන් කරලා ගන්නම්කෝ. මුලින්ම තේරුම් ගන්නකෝ. මෙන්න මේ නලය දිගේදී මේ නලය දිගේ හුමාලයේදී හුමාලය මොනවා බවට හැරෙන්න පුළුවන්ද? ඝනීභවණය වෙලා වතුර හැදෙන්න පුළුවන්. දැන් මට කියන්න මේකෙන් හැදෙන වතුර බින්දු මේකෙන් හැදෙන වතුර බින්දු මේකෙන් හැදෙන වතුර බින්දු මොනම හේතුවක් මතවත් මෙතනින් එළියට එනවද? නෑනේ. ඇයි? වතුර ටික මෙන්න මේකේ මොනව වෙනවයි? තැම්පත් වෙනවා. මේක හරහා ගමන් කරන්නේ මොනව විතරද පුතේ? හුමාලය විතරයි. එහෙනම් හුමාල හබකයේ දැමීමේ ප්‍රයෝජනය මොකද්ද? උමාලයේ ඝනීභවණයෙන් හැදෙන වතුර කැලරිමීටරයට එකතු වීම වළක්වනවා. උමාලයේ ඝනීභවණයෙන් හැදෙන වතුර කැලරිමීටරයට එකතු වුණොත් ජල ස්කන්ධය වෙනස් වෙනවා. එහෙම වුණොත් පුතේ අවසාන පිළිතුරට ඒක දෝෂයක් බවට පත් වෙනවා. ලියමු. උමාල හබකයේ ප්‍රයෝජනය සඳහන් කරන්න. ඝනීභවණය වූ ජල බිඳු ඝනීභවණය වූ ජල බිඳු ඝනීභවණය වූ ජල බිඳු කැලරිමීටරයට වැටීම වැළැක්වීම. ඝනීභවණය වූ ජල බිඳු කැලරිමීටරයට වැටීම වැළැක්වීම. දැන් උමාල හබකේ මෙහෙම තිබ්බත් අවුලක් නැහැ. හොඳේ. ඔය මං ඇඳපු විදිහට මදින්න ඕනේ නැහැ. මං කියන්නේ මෙන්න මෙයාව මෙහෙම තිබ්බත් කේස් එකක් නැහැ. වතුර වැටෙන එක වළක්ව ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර මේ නලයයි එකට සෙට් වුණොත් මොකද වෙන්නේ? උඩින් එන වීදුරු බටයයි උමාල හබකේ බටය එකට සෙට් වුණොත් එකට සෙට් වුණොත් පුතේ මේක හැදෙන වතුර බිඳුව මේක හරහා ගමන් කරන්න පුළුවන් නේ. පුළුවන්ද බැරිද? පුළුවන් නේ. පැහැදිලිනේ? වතුර බිඳුව මෙහෙම යටෙන්න පුළුවන්. ඒ හන්දා තමයි අර මේ අපි සාමාන්‍යයෙන් මෙන්න මේකත් දාන්නේ. මෙන්න මේ යටවුම දැන් ගමන් කරන්න බෑනේ. වතුර බිඳු ටික මේක රැඳෙන්න ඕනේ. ඉතින් ඕක වතුර බිඳු වටන එක වළක්වන්න නම් ඔහොමම තියෙන්න ඕනේ මේ නල දෙක තියෙන තැන මාරු කරන්න. මෙතනින් එක නලයයි අනිත් නලය මේ පැත්තට දාන්න. දැන් මේක හරහා වතුර වැටෙන්න පුළුවන්ද? බෑනේ. මේකෙන් එන වතුර බිඳු බිමට වැටෙන්නේ. බිමට කියන්නේ උමාල හබකේ ඇතුළටනේ වැටෙන්නේ. හරි. මෙහෙමනේ වැටෙන්නේ. පැහැදිලිනේ? හරි. කොහොම තිබ්බත් අවුලක් නැහැ. හරි. ඔකත් පොඩ්ඩක් ඇඳලා තියාගන්න. ඔකත් පොඩ්ඩක් ඇඳලා තියාගන්න. හරි. ඊළඟට මෙන්න මෙතන ඇස්බෙස්ටස් තිරයක් තියලා තිබ්බා. මතකද ඔයාට? මේ ඇස්බෙස්ටස් තිරයක් තියලා තිනවා. මෙයාගේ ප්‍රයෝජනය මොකද්ද? ඇස්බෙස්ටස් තිරේ ප්‍රයෝජනේ ලියමු. ප්‍රශ්නාංක 3
බන්සන් 1000ක හා බන්සන් 1000ක හා බන්සන් 1000ක හා කැලරි මීටරය අතර බන්සන් 1000ක හා කැලරි මීටරය අතර ඇස්බෙස්ටස් තිරයක් තැබීමේ ප්‍රයෝජනය කුමක්ද? බන්සන් 1000ක හා කැලරි මීටරය අතර ඇස්බෙස්ටස් තිරය තැබීමේ ප්‍රයෝජනය කුමක්ද? මේක තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ. එහෙම වුණොත් මෙන්න මේ 1000කේ තාපය කාට වදින්න පුළුවන්ද? කැලරි මීටරයට වදින්න පුළුවන්. 1000කේ තාපය කැලරි මීටරයට වදිනවා. දැන් ඇස්බෙස්ටස් තිරයක් තියලානේ තියෙන්නේ. එයා මේ වැඩේ වළක්වනවා. ලියමු. 1000කේ තාපය කැලරි මීටරයට වැදීම වැළැක්වීම. 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 හරි. ඊළඟ ප්‍රශ්නය මෙන්න මේක පරිවර්ණය කරලා තියන්නේ ඇයි පුතේ? ඊළඟ ප්‍රශ්නය ලියමු. හුමාල හබකයට හුමාලය ගෙන යන නලය හුමාලය ගෙන යන නලය පරිවර්ණය කරන්නේ මන්ද? හුමාල හබකයට හුමාලය ගෙන යන නලය පරිවර්ණය කරන්නේ මන්ද? පුතේ හුමාලයේ තියෙන තාපය පරිසරයට පිට වුණොත් තමයි හුමාලය මොනෝ වෙන්නේද? ඝනීභවණය වෙන්නේ නැද්ද? හුමාලයේ තියෙන තාපය පරිසරයට පිට වුණොත් හුමාලය ඝනීභවණය වෙන්නේ නැද්ද? පැහැදිලි? හරි. අන්න ඒක වැළැක්වීම. හරි. එහෙනම් ලියමු. නලය තුල හුමාලය ඝනීභවණය අවම කිරීම. නලය තුල හුමාලය ඝනීභවණය අවම කිරීම. නලය තුල හුමාලය ඝනීභවණය වීම අවම කිරීම. නලය තුල හුමාලය ඝනීභවණය අවම කිරීම. මෙන්න ඊළඟට වැදගත් දෙයක් මේ. මෙන්න මේ වීදුරු නලය තියෙන්නේ කාට ඉහළින්ද? ජල මට්ටම මේ ගානනේ පුතේ. මේ ජල මට්ටම මේ ගාන. හුමාලය එකතු කරන නලය තියෙන ජල මට්ටමට ඉහළින්. ඇයි? මේක මෙහෙම පහළට දාලා තිබ්බොත් හුමාලයේ හිටපන් වතුර ඇතුලේ නෑ. හුමාලය ගන්න ඕනි නිසා තමයි යා කොහෙන් තියෙන්නේද? ඉහළින් තියෙන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ දාගමු. කැලරි මීටරයට හුමාලය එකතු කරන නලය කැලරි මීටරයට හුමාලය එකතු කරන නලය ජල මට්ටමට මදක් ඉහළින් පවතින්නේ ඇයි? ජල මට්ටමට මදක් ඉහළින් පවතින්නේ ඇයි? ජල මට්ටමට මදක් ඉහළින් පවතින්නේ ඇයි? සොරි. මේ නලය ගැන නෙවෙයි. සොරි පුතේ. මෙන්න මේ නලය ගැන. යන්නේ. මේක උඩින්නේ තියෙන්නේ. මේ නලයත් උඩින් තියෙන්නේ. ඒක හරි. අහන්නේ මෙන්න මේ නලය ගැන. මේක වතුරටම දාලා තියන්න තිබ්බ. වතුරටම දාලා නැහැ. පොඩ උඩින් තියෙන්නේ. ඇයි කියලා අහනවා. දැන් මෙතන ඉඳලා එද්දි හුමාලයේදී ඝනීභවණය වෙන්න පුළුවන්. ඝනීභවණය වෙලා වතුර වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පේනවා. අපිට පුළුවන් ටක් ගාලා මොනවා කරලා දාන්නද? පිය දාලා දාන්න පුළුවන්. හරි. ලියමු. එම නලයේදී මෙන්න මේ නලයේ උඩින් තියෙන්නේ කියලා වතුර මට්ටමට. එම නලයේදී ඝනීභවණයෙන් සෑදෙන ජලය
එම නලයේදී ඝනීභවනයෙන් සෑදෙන ජලය එම නලයේදී ඝනීභවනයෙන් සෑදෙන නලය ඝනීභවනයෙන් සෑදෙන ජලය ඝනීභවනයෙන් සෑදෙන ජලය කෙලින්ම කැලරිමීටරයට එකතු වීම කෙලින්ම කැලරිමීටරයට එකතු වීම වැළැක්වීම සඳහා එම නලයේදී ඝනීභවනයෙන් සෑදෙන ජලය කෙලින්ම කැලරිමීටරයට එකතු වීම වැළැක්වීම සඳහා ඒක යටතේ තරුවක් දාලා ලියා ගන්න ඒක යටතේ තරුවක් දාලා ලියා ගන්න කඩින් කඩ බේරී එන ජල බිඳු කඩින් කඩ බේරී එන ජල බිඳු තෙතපවන කඩදාසියකින් කඩින් කඩ බේරී එන ජල බිඳු තෙතපවන කඩදාසියකින් කඩින් කඩ බේරී එන ජල බිඳු තෙතපවන කඩදාසියකින් ශනිකව ඉවත් කිරීම යෝග්‍ය වේ ශනිකව ඉවත් කිරීම යෝග්‍ය වේ ශනිකව ඉවත් කිරීම යෝග්‍ය වේ ඊළඟට පුතේ රතු පාටින් වගේ දරුවක් දාලා මේකත් ලියාගමු මේ උමාල ජනකයෙන් උමාලය ගන්න නලය ජල පෘෂ්ඨයට ඉහළින් තියෙන්න ඕන දරුවක් දාලා ලියන්න උමාල ජනකය තුල උමාල ජනකය තුල උමාල ජනකය තුල උමාලය ගෙන යන නලය උමාල ජනකය තුල උමාලය ගෙන යන නලය ජල පෘෂ්ඨයට ඉහළින් තිබිය යුතුය ජල පෘෂ්ඨයට ඉහළින් තිබිය යුතුය ඊළඟට අවසාන ප්‍රශ්නය මෙහිදී වඩාත් නිර්වද්‍යව ගත යුතු පාඨාංකය කුමක්ද වඩාත් නිවැරදිව ගත යුතු පාඨාංකය කුමක්ද මොකද්ද වඩාත් නිවැරදිවම ගන්න ඕනේ ආය කතන්දර නෑ මොන ස්කන්ධයද උමාල ස්කන්ධය හරි පිළිතුර තමයි මොන ස්කන්ධයද උමාල ස්කන්ධය උමාල ස්කන්ධය හේතුව තමයි පුතේ උමාල ස්කන්ධයේ පොඩි වෙනස් වීමකට අදාළව උමාල ස්කන්ධයේ පොඩි වෙනස් වීමකට අදාළව උමාල ස්කන්ධයේ කුඩා අගයකට අදාළව එල්හි අගය ඒ කියන්නේ වාගූතාගේ අගය වාෂ්පීකරණයේ ගුත්තාපේ අගය උමාල ස්කන්ධයේ කුඩා අගයකට අදාළව එල්හි අගය විශාල ලෙස විචලනය කෙරේ එල්හි අගය විශාල ලෙස විචලනය කෙරේ එය අනුව ප්‍රැක්ටිකල් එක අවසන් වෙනවා